ළමයි වැඩ කරමු ඈ. මාස 7යි තියෙන්නේ නේද? වැඩ ටික එක හුස්මරදී දැන් තමයි වැඩ නොකරපේ උන්ට තමයි මේක ගොඩ දාන්න ලේසි. මේ වෙනකම් මොඩියෙක් වගේ හිටියනම් හොඳයි. හේතුව උන් ඉක්මනට අපගමන වෙනවනේ. ඔය දක්ෂයෝ තමයි ගොඩක් මොඩියෝ වෙන්නේ. ඒ කියන්නේ උන්ට වැඩේ කියන්නේ මේ උන්ගේ ඔළුවේ තියෙන ප්ලෑන්ස් වැඩි. හරිද? හැම රෙද්දටම අත ගහන්න හිතෙනවා. හරි රස්තය අදු ගහන්නත් හිතෙනවා. සෙල්ලම් කරන්නත් හිතෙනවා. කෙල්ලෙක් ටෝක් කරන්නත් හිතෙනවා. මොනවා හැම මගුලම හිතින්නේ උන්ට. උන්ගේ පොඩක් කැපැසිටි වැඩි. හරිද? එහෙම එකේ ෆුල් එෆර්ට් එක මේකට දුන්නොත් කොහෙද? දැන් මෝඩයි. හරි දැන් මෝඩයි. ඒ අර මොනවද ඒවට කියන්නේ? ඔය තරුණ මදන විසෙත් එක්ක එන මොනවද ටිකක් තියෙනවා. හරිද? මන් දන්නේ ටෙස්ටොස්ටෙරෝන හරි මොනවා හරි තියෙනවා. වැරදි දෙයක් කියනොත් ඒකත් වැරදිනේ. මොනවද ඒවට කියන්නේ? ඈ හෝමෝන ද මොනවා හරි උන්ගේ ශ්‍රාවය නා වැඩි. හරිද? උන්ට අමාරුයි. ඒ කියන්නේ එක තැනක පිළිවෙලට ඉන්න බෑ කන්ට්‍රෝල් නැහැ. උගේ පොඩේ කැපැසිටිය දුවනවා නිකන් උන්ට හිතන්න පුළුවන් ස්පීඩ්. හැබැයි උන් හරි තැනට එක දීලා නැහැ. හරිද? ඒව කන්ට්‍රෝල් කරන්නේ උන් තමයි මෙච්චර කාලයක් වැඩ කරේ. උන් දක්ෂයි. හරිද? උන් අය කියන්න දෙයක් නැහැ. උන් කොහොමද මේක ගොඩ දානවනේ. ගොඩ දාන්නම ඕන. අනිත් උන් ටික දැන් පොඩි කාලයක් නිසා උන්ට දෙන්න පුළුවන් කාලේ උන් දන්න මාස 7යිනේ තියෙන්නේ. ඒ නිසා උන් ෆුල් එෆර්ට් එක දුන්නොත් උන්ටත් මේක ඒ ගානට ගොඩ දාන්න පුළුවන්. හරි? එතකොට වැඩ කරපෙමු මොකද කරන්න ඕන? දැන් උඹලට පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද? ඒක තමයි වැඩ කරපු ළමයි හිතන්න. හරිද? ඒ නිසා මේ වැඩ නොකරපු කට්ටියට අය බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට හැමදේම කරලා දෙනවා. ආයෙත් මං කියනවා කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක බැලන්ස් කරලා ගොඩ දා ගන්න. විභාගයේ අන්තිම දවස වෙනකොට නැත්තම් කියන්න එපා MCQ 30යි කියන්න යන්න එපා. හරිද? එහෙම කියන්න එපා MCQ දැන් ඔයාලා ඉන්න ඕන ප්ලෑන් එක මේක. කොහොම හරි කළා. කොහොම හරි කියන එක ඇතුළේ කොහොම හරි අවුලක් නැහැ. හරිද? නේද? ඒ ඇත්තම අදාළ නැහැ. එහෙම එන්න එපා. මම කියන්නේ කොහොම හරි කියන වචනේ ඇතුලේ මේක ගහන්න. හරිද? දැන් මැත්ස් වලට MCQ නෑනේ බං අපිට. හරිද? මේ මැත්ස් වලට MCQ නෑනේ. කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක මේ දැනට ගේන්නේ. ඔය සමහර කොල්ලෝ ඉන්නවා මේ කෙමිස්ට්‍රි වලට C තියෙනවා. හරිද? C MCQ කී දහද්දි 45ක්. කොහොමද කියලා හිතා ගන්න පුළුවන්? අනිත් මැත්ස් එකම ෆේල් වෙච්ච උන් ඉන්නවා. ඒ කියන්නේ උන්ගේ ඔය ලෝ වැඩක් කරලා නැති උන්. උට ඉස්සරින් එක වැඩ කරලා. හරිද? මම ඒව ආදර්ශයට ගන්න එපා. එහෙම බෑ හොඳේ. මේ මම දැම්ම කියන්නේ ඔය කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක වැඩ කරන ළමයි ඈ. අයියලක් කලෙන් අහන්නකෝ බැලන්ස් කරන්න බෑ අවසාන කාලේ එනකොට. ඒ කියන්නේ මේ වගේ කෙමිස්ට්‍රි ෆිසික්ස් වල අවසානට තමයි උගන්වන්නේ ලොකු පාඩම් ටික. ඒ කියන්නේ අර ඔයාලා දැන් ඔය හුරුතල විහිටට ආතල් එකේ දැන් ආතල් එකක් නැහැ. තව පටන් අරන්වත් නැහැ සබ්ජෙක්ට් එක. නේද? බලන්න පාඩම් කීයද ඉවර? යාන්ත්‍රික විද්‍යාවනේ බරපන්තින් ඉවර නේද? යාන්ත්‍රික විද්‍යාවයි ඔය පොඩි පාඩම් ටිකක් ඉවර ඇති. හරි තව එන්න තියෙනවා. දැන් චුම්බකයෙන් පටන් ගත්තද? තාම නෑනේ. අශෝක්. ගිහලා බලන්නකො. චුම්බකයෙන් පටන් ගන්න නෑ. ඔය විකිරණේ වගේ පටන් ගන්න නැතිනම් තාපේ පටන් ගත්තද? පටන් ගත්තා. ඒක අල්ලගන්නේ මිස් කරගන්න එපා. ධාරාවක් තාම නෑ. අශෝක්. හරි ධාරාව චුම්බක තාපය ওই දේවල් ටික හරියට අල්ලලා යන්න. කෙමිස්ට්‍රි නම් පාඩම් මතකත් නැහැ. හරි. හරිනේ මේක හරි. අපි යන්නේ 2020ට. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නේම ටාගට් වලට